හෙලෝ ගයිස්. ඉතින් අපි ඕඩර් මැනේජ්මන්ට් සිස්ටම් එකේ අපි කලින් එපිසෝඩ් එකකින් බැලුවා කොහොමද ස්ප්‍රින්ග් බූට් ප්‍රොජෙක්ට් එකක් මුල ඉඳන් සෙටප් කරගන්නේ. සහ ඇප්ලිකේෂන් ප්‍රොපර්ටි ෆයිල් එක හරහා ඩේටාබේස් කනෙක්ෂන් ටික හරියට හදාගන්නේ කොහොමද? හරි. එතකොට අද අපි මේ එපිසෝඩ් එකකින් කරන්න යන්නේ අපේ සිස්ටම් එකට අවශ්‍ය කරන entity classes සහ database mapping ටික හදාගන්න. ඉතින් අපි කෝඩ් එකට යන්න කලින් ඩයග්‍රෑම් එකකින් බලමු අද අපි මොකද්ද කරන්න කියලා. ඉතින් අද අපි මුලින්ම කරන්නේ අපේ ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා අපි හදා ගන්න ඕනේ මේ වගේ පැකේජ් එකක්. මම මේක ගන්නකො පැකේජ් එකක්. හරි. මේකට කියනවා අපි entity package එක. හරි. entity. හරි. එතකොට මේකේ හදනවා අපි customer order product ඒ වගේම order details එක. order details. හරි. customer තියෙනවා, order තියෙනවා, product තියෙනවා, order details එක තියෙනවා. හරි. එතකොට අපි මුලින්ම කරන්නේ අද මෙන්න මේ customer table එක. හරි. customer table එක හදනවා. order table එක හදනවා. මේ ප්‍රධාන entity දෙක හදනවා. ඊට පස්සේ මේ customer එකයි order එකයි map වෙන්නේ කොහොමද කියලා බලනවා. එහෙනම් දැන් අපි යමු කෝඩ් එකට. හරි අපි මුලින්ම entity package එක හදාගනිමු. entity class එක හදාගන්න කලින් new ගිහලා මෙතන දෙනවා package. entity package එක. හරි. ඊට පස්සේ මේක ඇතුලේ මම හදනවා customer කියලා class එක. හරි. මේක තමයි අපේ customer entity එක තමයි දැන් හදන්න යන්නේ. එතකොට ඉස්සෙල්ලාම මම මේකට දා ගන්නවා at entity කියන annotation එක. at entity කියන annotation. හරි. එතකොට at entity annotation එක දාන්නේ. එතකොට මේකෙන් තමයි අපි ස්ප්‍රින්ග් බූට් එකට සහ හයිබර්නේට් එකට කියනවා මේ Java class එක සාමාන්‍ය class එකක් නෙවෙයි. database එකේ table එක connectivity එක. හරි. එච්ච entity එකක්. හරි. එතකොට ඊළඟට අපි දාගමුකෝ at මේකට එනවා getter at setter at all args constructor at no args constructor හරි මේ විදිහට annotation එනවා. දැන් ඊළඟට අපි දා ගන්න ඕනේ මේකට table at table මම කියන්නම් මේ වගේ මොකද වෙන්නේ කියලා. at table name එක දා ගන්නවා මම මෙතන customer. හරි. එතකොට මම කියව entity එකේ මොකද්ද වෙන්නේ? දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ getter setter ඊට පස්සේ storage string වලට අපිට data annotation එක දාන්න පුළුවන් නේද කියලා. හරි. හැබැයි ඔය doc එක කියන මම ඔක ගැන LinkedIn එකේ post එකකුත් දාලා තියෙනවා බලන්න. ඔය data add data කියන annotation එක දාපුවාම ඔය ලොකු project වලදී conflict ඇති වෙනවා. හරි. එතකොට relationship අතර performance අතර එන issues එනවා. ඒ හින්දා හැම වෙලාවෙම entity class එකේ අපි getter setter තමයි use කරන්නේ. හරි. ඉස්සරට අපිට තියෙනවා DTO කියලා එකක්. එතනදී ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි getter setter තමයි entity class එක use කරන්නේ.
හරි. එතකොට මම මෙතන දාගත්ත at table. හරි. අර ඔය gateway set දාලා ඔය at data annotation එකේ complete කතාවම මේ ඔය තේරෙන සිංහලේ post එකක් තියෙනවා LinkedIn එකේ. මම ඒක link එකක් දාන්නම් මේ වීඩියෝ එකේ comment එකක් විදියට. හරි. එතකොට මෙතන ඊළඟට කතා කරන්නේ table එකනේ. මෙතන මේ table එකේ මේකෙන් තමයි අපි database එකේ හැදෙන මේ physical table name එක. හරි. දෙන්නේ මෙතනට. හරි. ඊළඟට ඒක ගැන කතා කරන්න කලින් මම ඔය කියන්නම ඔය entity කියලා තියෙනවනේ. එතකොට මේකටත් ඕනනම් අපිට නමක් දෙන්න පුළුවන්. මෙතෙන්ට මේ at table එක නැතුව. හරි. එතකොට හැබැයි ඒකේ නමක් දුන්නොත් ඒ නම තමයි query වලට දාන්නේ. entity class එකේ නම මොකක් වුණත් අපි දැන් query ලියනවනේ query ලියනකොට දාන්න මේ entity එකට දෙන නම. ඔය table annotation එකෙන් එන්නේ මොන නමක් දුන්නත් table annotation එකෙන් මොන නමක් දුන්නත් මේ entity class එකේ නම තමයි query වලට දාන්නේ. දැන් සරල මෙච්චරයි. at entity එකට අපි නමක් දෙන්න පුළුවන්. මෙතන name එක දෙන්න පුළුවන් මේ at table එක අයින් කරලා. හැබැයි එහෙම දුන්නොත් මේ entity name එක තමයි අපි query වල use කරන්න ඕන. හරි. එතකොට at table එකට මොන නමක් දුන්නත් entity class එකේ නම තමයි අපි query වලට use කරන්නේ. හරි. බැරි වෙලාවත් entity එකට දුන්නොත් ඒ නම use කරනවා නැත්නම් අනිවාර්යෙන් entity class එකේ නම තමයි use කරන්නේ. ඒකත් පොඩ්ඩක් idea එකක් තියාගන්න. එතකොට annotation පැත්තේ දැනට එච්චරයි අපි බලමු ඉස්සරහට මොනවා annotation එක આવොත් මොකක්ද ඒකේ වෙන්නේ කියලා. එතකොට ඊළඟට මම මෙතන customer table එකේ හැම annotation එකක් මොකක්ද වෙන්නේ එහෙම කතා කරලා අපි order table එක අපි ගහමු මෙතන explain එකක් ගන්න නැතුව මේ විස්තරාත්මකව යන්න නැතුව ඊට පස්සේ mapping part එක ආයේ අපි විස්තරව කතා කරමු. හරි. ඊට පස්සේ මෙතන මම දානවා at id එක. මොකද primary key එකක් තියෙනවා. හරි. table එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ primary key එක. හරි. ඒක හඳුනා ගන්න නම් මෙතන at id එක දැන් ඊට පස්සේ අපිට ඔක දාන්න පුළුවන් at generated value එක දාන්න පුළුවන් මෙතන strategy කියලා එකක් තියෙනවා. strategy equal generation type. හරි දැන් මෙතන අනිත් කාලේ නම් මෙතන dot ගන්නකො. අපිට auto දාන්න පුළුවන්, identity දාන්න පුළුවන්, sequence දාන්න පුළුවන්, UUID දාන්න පුළුවන්. ඔය ඕන එකක් අපිට දාන්න පුළුවන්. ඒතර මම මෙතන use කරන්නේ මෙන්න මේ UUID කියන එක. හරි. දැන් මෙතන error එකක් එනවා. error එක නැති වෙනවා අපි දාමු මෙතන. variable එක දාලා නැහැ. හරි. එතන මම මෙතන දෙනවා private. අපේ data type එක UUID. ඊට පස්සේ id. අන්න ඒක ගියා දැක්කද? හරි. එතකොට ඊළඟට අපේ තිබ්බනේ private string name එකක් තිබ්බ customer ගේ. හරි. ඊළඟට customer ගේ address එකක් තිබ්බා. private string address. ඊළඟට customer ගේ salary එකක් තිබ්බා. private double salary. හරි. එතකොට මේ ටික අපිට ඕන නම් මෙතනින් අපිට ඔය table එකේ හැදෙන name එක දාන්න පුළුවන්. අපිට ඕන විදිහට customize කරගන්න පුළුවන්. මෙතනින් column දීලා අපි මේක nullable false කරමු. ඒ කියන්නේ empty වෙන්න බෑ. හරි nullable false කරලා අපිට ඕන length එකක් දෙන්න පුළුවන්. length එකක් මම දෙන්න 100ක් වගේ. හරි. මේ විදිහට අපිට දාගන්න පුළුවන්. හරි. එතකොට මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මේ length එක කියන්නේ මේ වගේ තව එකක් තියෙනවා අපි ඉස්සරහට කතා කරමු මේක. එතකොට මේ nullable false length මේ විදිහට අපිට column දාන්න පුළුවන්. හරි.
ඊට පස්සේ අපි බලමු කොහොමද ඕඩර් ටේබල් එක හදාගන්නේ කියලා. හරි. එතකොට ඒකටත් මම මෙතනින් එන්ටිටි ගිහිල්ලා Java class එකක් ගන්නවා. customer order. මම මේ ටිකම දාගන්නවා මේකට. එතකොට අපේ table name එක වෙන්නේ customer order. හරි. එතකොට අපේ order table එකේ තිබ්බා මම මේකම ගන්නම් මෙතනින් copy කරලා එකම තියෙන්නේ. හරි. check type study register type view id හැබැයි මෙතන තියෙන්නේ order id එක. හරි. order id එක. ඊට පස්සේ අපේ තිබ්බා ඕකේ total cost එක. ඔයාලට මතක නම් මම අර ඩයග්‍රෑම් එකක් කරා ඔගේ මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. හරි total cost එකක් තිබ්බා. ඊළඟට අපි date එකක් දාගත්තා. මේ විදිහට දාගන්නවා. හරි ඉතින් entity එකක් හදනකොට ඉතින් basic මූලිකවම මේ ටික තමයි යන්නේ. හරි. එතකොට අපිට ඉස්සරහට එනවා අපි දැන් ඔය හරි අපි එතනදි බලමුකෝ. ඔය add builder වගේ annotation එනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. එතකොට entity class දෙක තමයි මේ. හරි. එතකොට මම මේ දාලා තියෙන හැම එකක්ම දාලා තියෙන්නේ ඇයි කියලා ඔයාලට කිව්වා. මොකද අපේ series එකේ මගේ channel එකේ මම දාන හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඇයි entity කියලා දැම්මේ? හරි. හේතුත් එක්ක තමයි මේ කියන්නේ. ඒකට තමයි මෝ වදින්නේ මේක හරියට. හරි. හරි. එතකොට අපිට ඊළඟට තියෙන්නේ mapping කරන්න. mapping part එක. අපි එන mapping part එකත් එක්ක හම්බ වෙනවා. හරි. එතකොට මේ mapping part එක කරන්න මම ගන්නවා මෙතන one to many relationship මේ site එකට ගිහලා මම හිතනවා මේ විදිහට කරොත් ඔයාලට තේරෙයි කියලා. Spring Boot මේ site එකට මේ hibernate automate මේකට දැන් අපිට තියෙන්නේ අපි customer එකේ දැන් customer order අතරන mapping එකනේ අපි යන්නේ. එතකොට ඔයාලා දන්නවා එක customer කෙනෙක්ට orders ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි එක order එකකට තියෙන්න පුළුවන් එක customer කෙනෙක් විතරයි. එතකොට මෙතන තියෙන one to many mapping එක. අපි ඒක ගැන කතා කරමු. හරි. එතකොට මම මෙතනින් ගිහිල්ලා බලනවා මේ site එකේ තියෙන one to many. මේ තියෙන one to many mapping එක. ඒ කියන්නේ සරලව කිව්වොත් one to many mapping එකක් කියන්නේ මේ තියෙන one to many mapping means that one row in a table is mapped to multiple rows in another table. එතකොට card එකක් තියෙනවා. එතකොට ඒක කූඩයක්. ඒ කූඩේ ඇතුලේ item ගොඩක් දාන්න පුළුවන්. ඔකන සරලව කියන්නේ. එතකොට දැන් මෙතන card කියන්නේ මොකක්ද එතකොට? card කියන්නේ අපේ customer පැත්ත. එතකොට items කියන්නේ අපේ order පැත්ත. හරි. ඒතර card එකේ තියෙනවනේ මෙන්න public class මම මේක ගන්නවා. මේක අරන් ගිහිල්ලා මම දා ගන්නවා අපේ customer පැත්තට. හරි. customer පැත්තට දාගන්න. ඊළඟට අපේ item තියෙනවනේ. මේ item එක class එක හරි මේක දාගත්තා. item පැත්තට ගිහිල්ලා මම දා ගන්නවා item පැත්ත එක මම දා ගන්නවා අපේ order එක පැත්තට. හරිද? මම කරේ මෙන්න මේ site එකට ගිහිල්ලා මෙතන උඩ තියෙනවා දැන් අපේ තියෙන one to many නේ. හරිද? එතකොට එක customer කෙනෙක්ට orders ගොඩක් පුළුවන්.
හරි එක කස්ටමර් කෙනෙක් ඕඩර්ස් ගොඩක් පුළුවන්. ඒ වගේම ගොඩක් ඕඩර්ස් එක කස්ටමර් කෙනෙක්ට. ඒ කියන්නේ ඒ කස්ටමර් කෙනෙක්ට ඕඩර් ගොඩක්. හරි. ඒක ගොඩ ඒ වගේම ගොඩක් ඕඩර්ස් එක කස්ටමර් කෙනෙක්ට. හරි. මේක ලස්සන සම්බන්ධතාවයක්. එතකොට මම මෙතන කරන්නේ මේ පැටලෙන්නේ නැති වෙන්න මං ගියා. හරි මෙතන මෙයාලගේ තියෙනවා one to many ගියා one to many. මොකද අපේ රිලේෂන්ෂිප් එක one to many. එතකොට බෙන්න තියෙන වෙල එක්සැම්පල් එක කාඩ් අයිටම්. එතකොට එක කාඩ් එක අයිටම් ගොඩක් තියෙන්න පුළුවන්. එක කස්ටමර් කෙනෙක්ට ඕඩර්ස් ගොඩක් තියෙන්න පුළුවන් කතාවනේ. ඒ කාඩ් එක කියන්නේ මෙතන අපේ කස්ටමර්. හරි. එතකොට මෙතන අයිටම් කියන්නේ අපේ ඕඩර් එක. හරි. එක කාඩ් එකකට අයිටම් ගොඩක් තියෙන්න පුළුවන්. කස්ටමර් කෙනෙක්ට ඕඩර්ස් ගොඩක් තියෙන්න පුළුවන් කියන එක. ඒතර අයිටම් ඒ වගේම තමයි ගොඩක් ඕඩර්ස් තියෙන්නේ කස්ටමර් කෙනෙක්ට. එන ගොඩක් අයිටම් එක කාඩ් එකේ. ඒකනේ මෙතන. ඒතර මම කරේ මෙතන මෙයාලගේ දාලා තියෙන මේ කාඩ් එක. කාඩ් එක කියන්නේ කස්ටමර් කෙනෙක් මේක කොපි කරගෙන ගිහිල්ලා මම දාගත්ත අපේ කස්ටමර් ටේබල් එකට. මේක කොපි කරගෙන ගිහිල්ලා අපි දාගත්ත අපේ ඕඩර් ටේබල් එකට. හරි. ඒක තමයි මෙතන කරේ. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙතන ගිහිල්ලා මේකනේ අපේ කස්ටමර් කියන්නේ. එතකොට මෙතන කාඩ්නේ මැප් කරලා තියෙන්නේ. හරිද? එතකොට මම මෙතන දාගන්නවා කාඩ් නෙමෙයි. දැන් අපේ තියෙන කස්ටමර් මම දාගන්නවා මෙතන කස්ටමර්. මම දාගන්නවා මෙතන කස්ටමර් කියලා. හරි. ඊට පස්සේ මම මෙතන ලිස්ට් එකක් මොනවද අපේ කස්ටමර් ඕඩර්. කස්ටමර් ඕඩර් ලිස්ට් එකක්. හරි. මම මෙතන දෙනවා නම ඕඩර්ස් කියලා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම යනවා කස්ටමර් ඕඩර් පැත්තට. හරිද? කස්ටමර් ඕඩර් පැත්තට ගියපුවාම මෙතන කොලම් එකක් කියන්නේ මොකක්ද? කොලම් එකක් කියන්නේ ටේබල් එකේ තියෙන කොලම් එකක් නේ. ඒතර ජොයින් කොලම් එකක් කියන්නේ ෆොරින් කී එකක් විදියට එනකොට හැදෙන කොලම් එක. හරි. ඊට පස්සේ මෙතන මම මෙතන දැන් අපේ කාඩ් නෙමෙයිනේ. කාඩ් කියන්නේ අපේ කස්ටමර්. මම මෙතෙන් බදා ගන්නවා අපේ කස්ටමර්. මෙතන බදා ගන්නවා අපේ කස්ටමර්. දැන් මෙතන තියෙන කාඩ් ID එකනේ. මෙතෙන් මම දා ගන්නවා කස්ටමර් ID එක. දැන් මෙතන තව පොඩි වැඩ වගේක් තියෙනවා අපේ. දැන් මෙතන 1 to many නේ. ඔතන තියෙනවා මේ දාගන්න ඕනේ. මම මෙතෙන්ට ඒ ටික දාන්නත් කලින් එකට පොඩ්ඩක් ඩයග්‍රෑම් එකකින් කියන්න. දැන් මෙතන අපිට තියෙනවා කැස්කේඩ් ටයිප් කියලා දෙයක්. කැස්කේඩ් ටයිප්. කැස්කේඩ් ටයිප්. එතකොට මේ කැස්කේඩ් ටයිප් කියලා කියන්නේ මේකෙන් වෙන්නේ පේරන්ට් එකට කරන ක්‍රියාව චයිල්ඩ්ට බලපාන විදිහ තීරණය කරනවා. සරලව කියනවා නම් දැන් අපි ගත්තනේ අර කාඩ් කියලා එකක්. හරි. ඔයාලට මතක ඇති කාඩ් කියලා එකක් ගත්තනේ. කාඩ් එකයි අයිටම් එකේනේ අපි මැපින් එක හදාගන්න සයිට් එකට ගිහිල්ලා අරන් ආව මතක ඇති. එතකොට මේ කාඩ් එකයි මෙන්න මේ අයිටම් එකයි. හරි. කාඩ් එකයි අයිටම්ස්. හරිද? එතකොට මේ කාඩ් එකට සම්බන්ධ වෙලා තියෙන අනිත් එන්ටිටි එකේ ඒ කියන්නේ අයිටම් එකේ වැඩත් ඔක්කොම එකම වෙලාවක කරගන්න එක. ඒතකොට මෙතනදී වෙන්නේ කාඩ් එක සේව් කළොත් ඒකට දාලා අයිටම්ස් ටික තියෙනවා. ඒ ටිකත් තිබීම සේව් වෙනවා.
ඒ වගේම තමයි කාඩ් එක ඩිලීට් කළොත් ඒකට දාලා අයිටම්ස් ටික තියෙනවා. ඒකත් එහෙම ඩිලීට් කරනවා. ඒක කරන්නේ මේ කැස්කේඩ් ටයිප්. හරිද? ඔය කැස්කේඩ් ටයිප් ගත්තාම ඔය කැස්කේඩ් ටයිප්ස් වලත් ආකාර තියෙනවා. ඒක මම කෝඩ් එකේ පෙන්නන්නම් මෙතන. සරලව කිව්වොත් මේ කැස්කේඩ් ටයිප් එකේ තියෙනවා persist කියලා. හරි. ඒ කියන්නේ සේව් කළාම ඊට සම්බන්ධ ෆයිල් එකක් තිබීම DB එකේ සේව් වෙනවා. ඊට පස්සේ remove තියෙනවා, all තියෙනවා, detach තියෙනවා, merge තියෙනවා, refresh තියෙනවා. ඒ විවිධාකාරයෙන් තියෙනවා. ඒ කියන්නේ remove නම් parent එක delete කරාම child එකත් තිබීම delete වෙනවා. all ගත්තාම අනිත් cascade කියා එක වෙලාවක child එක බලපානවා. ඒකත් මෙතන කියන්න. persist කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ save කරාම auto child save වෙනවා. ඊට පස්සේ remove කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා all. ඒ කියන්නේ all කියන්නේ සේරම අර cascade මේ ටික එකම වෙලාවක child බලපානවා. ඊට පස්සේ detach. ඒ කියන්නේ parent state එක manage නොවුනත් child වත් එතනටපත් වෙනවා. ඒ වගේ මේ කතාවක් තමයි detach එකේ වෙන්නේ. එතකොට merge කියලා එකක් තියෙනවා. merge එක කියන්නේ parent update කළාම ඒක child ට බලපානවා. ඊට පස්සේ refresh. refresh කියන්නේ parent db data parent එක new data වලින් update වුණොත් child එකත් ඒ විදිහට අලුත් වෙනවා. එහෙම කතාවක් තමයි කියන්නේ. හරිද? එතකොට මේ ටික තමයි අපේ ඔය cascade type ටික. එතකොට cascade කියන්නේ මොකද්ද? ඒක සිද්ධ වෙන්නේ කොහොමද? cascade type මොනවද කියලා අපි කතා කරා. හරි. ඊළඟට ඔතන තව තියෙනවා මෙතන මේ fetch type එක කියලා එකක්. හරිද? fetch type. fetch type. එතකොට මේ fetch type වලින් තමයි අපේ parent entity එක load කරනකොට parent entity එක load කරනකොට එකට සම්බන්ධ වෙලා තියෙන child entity. හරි. උදාහරණයක් විදිහට අපි මේ දෙකම ගමුකෝ. card එකයි item එකයි. හරි. එතකොට parent entity එක load කරනකොට card එක load කරනකොටම හරි. card එක මෙතනින් load කරනකොටම මෙන්න මේ items ටිකක් ගේනවද නැද්ද කියලා තීරණය කරන්න තමයි මෙන්න මේ fetch type එක තියෙන්නේ. එතකොට මේ fetch type ගත්තොත් fetch type උත් ආකාර තියෙනවා. මම ඒකත් මෙතනින් ලියන්නම්. මෙතන තියෙනවා අපේ lazy. එතකොට මේකෙන් වෙන්නේ අවශ්‍ය වෙලාවට විතරයි. හරි. එතකොට parent එක විතරක් මුලින්ම load වෙනවා. එතකොට child on නම් ගේනවා. ඊට පස්සේ තියෙනවා මෙතන eager කියලා. මේක තමයි අනිත් ආකාරය. eager. ඒ කියන්නේ මේකෙන් අනිවාර්ය වහාම ගේන්න කියලා කියන්නේ උතන. හරි. parent load වෙනකොට ඊට අදාළ ඔක්කොම child ටිකත් එකපාර database එකට ගේනවා. අනිවාර්යෙන් වහාම ඒ ටිකත් අරන් එන්න කියලා කියන්නේ මෙතන. හරි. එතකොට cascade ගැන කතා කරා, fetch ගත්තා, ඒක type මොනවද කියලා බැලුවා. මේකේ fetch මොකටද ඕන වෙන්නේ, cascade මොකටද ඕන වෙන්නේ කියලා තේරුම් ගත්තා. අපි දැන් යන් කෝඩ් එකට. දැන් මම මෙතෙන්ට දානවා cascade එක.
හරි. cascade equal cascade type අපිට දාන්න පුළුවන් මෙතන මේ පේනවනේ අර අපි කතා කරපු සියලු ආකාර තියෙනවා. දැන් ඔයාලා දන්නවා මේ ආකාර වලින් මොනවද වෙන්නේ කියලා. එහෙනම් මම මෙතන කියන්න යන්නේ නැහැ. මම කෙලින් මෙතන දාන cascade type all කියලා. ඊට පස්සේ මම මෙතන fetch type එකක් දානවා. fetch equal fetch type. දැන් මෙතන dot ගහපුවම fetch type වෙනවා. හරි. එතකොට මම මෙතන දානවා. හරි. මේකෙන් මොකද්ද වෙන්නේ කියලා අපි කතා කරලයි මෙතෙන්ට ආවේ. එතකොට මෙහෙම දැම්මේ ඇයි කියලා ඔයාලා දන්නවා. හරි. ඒ විදිහට මම දානවා. එතකොට අපේ කස්ටමර් කෝඩ් එක පැත්තේ මම මෙතන fetch type එක මම දාන්නම් මෙතන fetch type මෙතන දාගන්නම් මම fetch type හරි. එතකොට හරි. එතකොට මේක තමයි අපේ complete customer order එක customer entity දෙක. හරි. අපි බලමු ඉස්සරහට මොනවා හරි additional දෙයක් entity class වලට add වුණොත් අපි එතනදී ඒ ගැන කතා කරමු. ඉතින් මම හිතනවා ඔයාලට මේ කරපු දේෙන් ඔයාලා project එක Spring Boot project එක entity class එකක් හදන්න දුන්නොත් බය නැතුව ඒක හදන්න ඔයාලට knowledge එකක් එන්න තිබෙයි. හරි. එතකොට අද එපිසෝඩ් එක තුළ මෙතනින් ඉවර වෙනවා. ඒතකොට අපි බැලුවා entity class හදන්නේ කොහොමද? ඒ වගේ තියෙන annotation කොහොමද use වෙන්නේ? හරි. එතකොට mapping වලදී මම කතා කරා මම කෙලින්ම mapping කරන්නේ නැතුව නිකන් practice වෙන්න මම අර site එකකට ගියා. site එකෙන් අරගෙන ඇවිල්ලා එතනදී මම logically හිතන විදිය compare කරන විදිය කතා කරලා මෙතෙන්ට add කරේ. හරි. ඔයාලා ඉතින් try කරලා බලන්න මේ විදිහට ඔයාලට set වෙනවද කියලා. ඉතින් මේ එපිසෝඩ් එක මම මෙතනින් නවත්තනවා. ඉතින් ඊළඟට අපේ කතා කරන්න තියෙනවා තව product or details මේ දෙකක් කතා කරලා ඒ වගේ mapping part එකත් අරගෙන අපි මේ series එකේ ඉස්සරහට යමු. හරි. එහෙනම් අදට මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා.